ඔබතුමාගේ නමයි තනතුරක් කියන්න පටන් ගමු. මම ශාන්ත රණතුංග සභාපති පොල් සංවර්ධන අධිකාරිය. හරි අද දවසේ මේ වැඩසටහන අද දවසේ මෙම වැඩසටහන පවත්වන්නේ අපි 2024 වර්ෂයේ සහ 2025 වර්ෂයේ පොල් පළදාවේ අඩුවීමක් පුරෝකථනය කළා. ඉතින් 2024 පොල් පළදාවේ අඩුවීම ගෙඩි මිලියන 200ක් සහ පොල් පළදාවේ 2025 වර්ෂයේ අඩුවීම ගෙඩි මිලියන 200ක් වශයෙන් පුරෝකථනය කරලා තියෙනවා. මෙම පොල් ගෙඩි මිලියන 200ක අස්වැන්න අඩුවීම කර්මාන්ත ශාලා සඳහා බලපාන ආකාරය සහ ඒ වගේම කර්මාන්ත ශාලා සඳහා පොල් සඳහා වන ඉල්ලුම වැඩිවීම නිසා දේශීය පාරිභෝගිකයාට පොල් මිල ඉහළ යාම යන කරුණු දෙක සලකා බලා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව 2025 පෙබරවාරි මාසයේදී ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරා. පොල් ගෙඩි මිලියන 200ක සමාන ප්‍රමාණයක පොල් කැබලි, පොල් කිරි පිටි හෝ දිසිඳි පොල් වශයෙන් ආනයනය කරන්න. මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මත ආනයනය කළ පළමුවන පොල් කිරි බහලුම අද අපි නිෂ්කාශනය කරනවා. ඉතින් මේ සම්බන්ධ වන සාකච්ඡාව තමයි අද මේ තියෙන්නේ. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ පුරාවටම 2025 වර්ෂයේ පුරාවටම මේ ආනයන අවසරය දිගු කරන්න. මොකද මේ 2025 වර්ෂයේ පොල් අස්වැන්න අඩු වේයයි පුරාකථනය කරලා තියෙන හින්දා. ඇත්තටම විශේෂයෙන් කිය යුතුයි මේ ප්‍රශ්නය මේ 2024 25 ඇතිවෙච්ච ප්‍රශ්නයක් හින්දා නෙවෙයි මේ පොල් අස්වැන්න අඩු වෙන්නේ. පොල් අස්වැන්න අඩු වෙන්නේ දැනට අවුරුදු 5-6ක කාලයක් තිස්සේ වැවිලි කර්මාන්තාංශය සහ කර්මාන්තාංශ සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව, පොල් ගහට කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුව පොහොර සම්බන්ධ විවිධ බාධක ඇති කරලා තිබිච්ච තත්ත්වයන් මත ඒ ප්‍රතිඵල මත තමයි දැනට මේ පොල් අස්වැන්න අඩු වෙන්නේ. අපි මේ වෙනකොට පොහොර සහන ආධාරය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒක වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂවල පොල් අස්වැන්න සාපේක්ෂව වැඩි වෙයි කියලා. ඒ අනුව අපි 2030 වෙනකොට පොල් ගෙඩි මිලියන 4500ක් දක්වා අපේ අස්වැන්න වැඩි කරන්න පුරවකථනය කරලා තියෙනවා. ඒ අනුව අපි නිශ්චිත ඉලක්කවලට යනවා. ඉතින් මෙතෙන්දී මේ తాවකාලික පියවරයන් වශයෙන් අපේ රටේ පොල් අස්වැන්න වැඩි වෙනකන් අපි මේ පොල් ආනයනය කිරීම, පොල් ආසන නිෂ්පාදන ආනයනය කිරීම පොල් අස්වැන්න අඩු කාලවලදී කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුලින් මේ නිෂ්පාදන ඇත්තටම ටීප් ස්කීම් එක යටතේ අපනයන කර්මාන්ත සඳහා තමයි ලබා දෙන්නේ. මේ කිසිදු පොල් නිෂ්පාදනයක් දේශීය වෙළඳපොළ තුළට නිකුත් කරන්නේ නැහැ. ඒ බව සහතික කරනවා. ඒ වගේම එම නිෂ්පාදන සියල්ලම අපනයනය කරලා විදේශීය විනිමය රටට ගෙනෙන්න ඕන. ඉතින් මේ පණිවිඩය අපි ඇත්තටම මේ පළවෙනි කන්ටේනරේ තමයි මේ අද එන්නේ. නමුත් මේ වගේ පොල් ගෙඩි 200ක මිලියන 200කට ආසන්න ප්‍රමාණයක කන්ටේනර්ස් 10ක පමණ ප්‍රමාණයක් ඊමට නියමිතයි. එක එක නිෂ්පාදන විදියට ශීතකල පොල් මද, පොල් කිරි පිටි සහ DC කැවිලි වශයෙන් අද ආනයනය කරන මේ පළවෙනි තොගය පරීක්ෂා කරලා ඇත්තටම අපි පොල් සංග්‍රහ අධිකාරියේ පරීක්ෂණාර්ථයෙන් මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. මේක බහලම විවෘත කරම වහාම මේ පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. එතකොට පරීක්ෂාංශයේ අධ්‍යක්ෂකතුමා පැමිණලා ඉන්නවා. එතකොට පරීක්ෂණ කටයුතු නිෂ්කාශනයේ කටයුතු සහ පරීක්ෂණ කටයුතු අවසන් වුවාම කර්මාන්තශාල වලට ගෙනහිල්ලා මේවල සාම්පල් පරීක්ෂා කරලා බලලා ඊළඟට ඒගොල්ලෝ දිගටම මේ ද්‍රව්‍ය ආනයනය කිරීම දිගටම කරගෙන යනු ලබනවා. මේ ඔව් පරිදුල් 100ක වගේ වටනකමට ගන්න පුළුවන්. පොල් ගෙඩියක ප්‍රමාණය නෑ. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නිෂ්පාදන කිසිවක් දේශීය වෙළඳපොළට නිකුත් කරන්නේ නැහැ. කිරීමට අවසර නැහැ.
මේවයින් නිෂ්පාදනය කරන නිෂ්පාදන අපනයන වෙළඳපොළ සඳහා නිකුත් කළ යුතුයි. ඒක තමයි මූලික උද්දේශයක්. ඒකට මේ තුලින් අර නිෂ්පාදන කර්මාන්තශාලා වලින් පොල් සඳහා වන අතිරේක ඉල්ලුම අඩු වෙලා ඒ තුලින් පාරිභෝගික ජනතාවට පහසු මිලට පොල් ගෙඩිය මිලදී ගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඔය වගේම තමයි දැන් ඒ පොල් රබර් අපි ඉස්සර රටක් ගෙව්වා. දැන් පොල් අපි ආයෙ ගේන්න පටන් ගන්නවා. හැම දිස්ත්‍රික්ක එකකම පොල් ඉඩම් ටික කට්ටි කරලා විකුණනවා. ඒකට පොල් ඉඩම් වලට මොකක් හරි නියාමනයක් ගන්න බැරිද පොල් සංවර්ධන අධිකාරියෙන් පොල් ගහ කපන්න නැතුව දැන් ප්‍රතිහාර කරනවා. දැන් අර ඉස්සෙල්ලාම මේකට ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නෙට තේ පොල් රබර් අපි අපනයනය කරා කියනකොට මට විශේෂයෙන් කියන්න අවශ්‍යයි දැනටත් අපි අපනයනය කරනවා විශාල ප්‍රමාණයක්. මට විශේෂයෙන්ම කියන්න ඕන ගිය අවුරුද්දේ අපි අපනයනය කරා ඇමරිකානු ඩොලර් මිලියන 754ක අපනයන ආදායමක්. ඒක තමයි මේ දක්වා වූ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම. එතකොට මේ අපි අපනයන ඉලක්ක වැඩිවීම තුලින් තමයි මේ පොල් ගෙඩිය අපිට පාරිභෝගික ජනතාවට පොඩ්ඩක් වැඩිම ලකුණේ. එහෙම නැතුව අපි මේ පොල් ගෙඩියත් ආනයනය කරනවා කියන තැනකට හිතුවොත් වැරදි. ඇත්තටම අපි අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් විදිහට තමයි මේක ගේන්නේ. නැත්නම් අපි ඇත්තටම පොල් අපිට අවශ්‍ය තරමට තියෙනවා පරිභෝජනයේට. මම ආවේ දැන් ඔය කට්ටි කරලා පොල් ඉඩම් විකුණනවානේ. ඒකට මොකක් හරි නියාමනයක් දෙන්න බැරිද පොල් ඉඩම් කට්ටි කරලා විකුණන? ඇත්තටම පසුගිය රජයන් කටතේ පොල් ඉඩම් විශේෂයෙන්ම මේ පොල් ත්‍රිකෝණය තුලත් සරුසාර ඉඩම් මේ කැබලි කිරීම දකින්න ලැබුණා. ඉතින් අපි නව රජයේ යටතේ කැබලි කිරීම මණ්ඩලය ශක්තිමත් කරලා කැබලි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන අත්‍යවශ්‍ය වූ කාරණයකට පමණක් තමයි ඒ ඉඩමේ ස්වරූපය පසේ ස්වරූපයේ පොල් වගාවට සුදුසු නැත්තම් විතරක් වගේ තමයි කැබලි කරන්න ඉඩ දෙන්නේ. ඒක අනිවාර්යෙන් කරගෙන යනවා දැනට නීතියක් විදිහට. දැන් උතුරු පළාත අර ඉඩම් තෝරාගත්ත පහුගිය කාලේ මේ පොල් වගා කරන්නේ. තෝරාගත්ත විතර තමයි වගා කිරීම ආරම්භ කළා තියෙනවා. නෑ දැන් ඇත්තටම කලින් තෝරාගත් ඉඩම් වල වගා කටයුතු කරලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඒ වගේම අපි අලුතෙන් අක්කර 40000ක් වගා කරන්න තීරණය කරලා තියෙනවා සහ මේන් පළවෙනි අක්කර 16000 මේ අවුරුද්දේ වගා කරන්න අවශ්‍ය පොල් පැල මේ වෙනකොට සම්පාදනය කරගෙන යනවා පොල් වගා කිරීමේ පොල් වගා කිරීම මණ්ඩලය සහ පොල් පරීක්ෂණ ආයතනය. ඉතින් ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉඩම නිශ්චය කරගෙන නිරවුල් කරගෙන කාර්යය කරගෙන යනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික යනවා. ඒ වගේම අපේ අවශ්‍ය යෙදුම් ටික යෙදුණාම පොල් ගහට සාත්තු කරනකොට ඇත්තටම පොල් පළදාව අවුරුදු 2ක් තුල වැඩි කරගන්න අපේ නිශ්චිත ඉලක්කයක් තියෙනවා. නෑ කස්ටමර් හරි ඒක හරි අනිත් එක BL එකේ 22යි 82යි 2යි 843 මල්ලි මේ මල්ලි එක මේකට දෙන්න මල්ලි අරකට දෙන්න ඔන්න මල්ලෙන් දොරන්නේ ඔන්න ඉනිට දෙන්න
మళ్ళీ పెట్టే పాట ఓకే ఓకే Aguila. එහෙම කරන්නේ නැහැ. ඈ? එහෙම මම ඒක සුට්ටක් දෙකක් පිටින් නේද? අන්න අර మళ్ళీ పచ్చడి ఉండండి మళ్ళీ අනේ බෝධිපට උත්සව ගන්න.